early childhood educator කෙනෙක් විදියට ඔයා කැනඩාවට ජොබ් එකක් කරන්න එනවා නම් ඔයාගේ පැත්තෙන් ඔයා ලෑස්ති කරගත යුතු අත්‍යවශ්‍ය ඩොකියුමන්ට්ස් ටිකක් ගැන තමයි අද මම මේ වීඩියෝ එක හරහා ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. ඔයා කැනඩාව ඉගෙන ගත්තත්, ඔයා ලංකාව ඉගෙන ගත්තත්, ඔයා ලෝකෙ කොහේ ඉගෙන ගත්තත්, ඔයා මේ කැනඩාව ඇතුළට ඇවිල්ලා වැඩ කරනවා නම් ඔෆිෂියලි ඔයා අනිවාර්යෙන් ඔයාගේ ක්‍රෙඩෙන්ෂියල්ස් රීවැලුවේෂන් එකක් කරගන්න ඕනේ මේ කැනඩාවේ අදාළ ප්‍රොවින්සස් වලට තියෙන ගවර්න්මන්ට් බොඩි එක හරහා. ඒගොල්ලෝ තමයි ඊට පස්සේ ඔයාලට ලයිසන් එක ඉෂුව කරන්නේ ඔෆිෂියලි ඕගලන්ට ටීචර් කෙනෙක් විදියට, early childhood educator කෙනෙක් විදියට child care sector එකේ වැඩ කරන්න. මම මේ කතා කරන්නේ ඔයා වීසා ඇප්ලයි කරනකොට ඔයාගේ ක්‍රෙඩෙන්ෂියල් ඉවැලුවේට් කරලා ඉවර වෙලා සබ්මිට් කරන එක ගැන නෙමෙයි. ඔයාලා වෙස් එක හරහා ඔයගොල්ලන්ගේ ක්‍රෙඩෙන්ෂියල් ඉවැලුවේට් කරගෙන තියෙනවා නම් ඔයාට ඔෆිෂියලි මෙහි ටීචර් කෙනෙක් විදියට වැඩ කරන්න වෙස් එකේ ක්‍රෙඩෙන්ෂියල්ස් විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් ඔයා කැනඩාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඕපන් වර්ක් පර්මිට් එකකින් හරි වර්ක් පර්මිට් එකකින් හරි ඔයා මුලින්ම අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ ඔයා එන්න බලාපොරොත්තු වෙන ප්‍රොවින්ස් එක මොකක්ද කියලා. කොහොමද අපි රීවැලුවේෂන් එකක් කරන්නේ? ප්‍රොවින්ස් එකෙන් ප්‍රොවින්ස් එකට ඉවැලුවේට් කරන ප්ලැට්ෆෝම්ස් වෙනස්. ඔයා අනිවාර්යයෙන්ම ඒ ප්‍රොවින්ස් එකට අදාළව තියෙන ගවර්න්මන්ට් බොඩි එකක් හරහා තමයි ඔයගලන්ගේ credentials re-evaluate එකක් කරන්න ඕනේ. මොකද ඒ government body එකනොත් ඔයගලන්ගේ credentials evaluate කරන්න platforms introduce කරලා දීලා තියෙනවා. ඒ introduce කරලා දීලා තියෙන body through තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ credentials re-evaluate එකක් කරගන්න. ඒ re-evaluate එක කරාට පස්සේ ඒ අදාළ record එක ඒගොල්ලෝ අදාළ ප්‍රොවින්ස් එකේ ගවර්න්මන්ට් බොඩි එකට යවුවට පස්සේ ඒ ගවර්න්මන්ට් බොඩි එකෙන් තමයි ඔයගලන්ට ලයිසන් එක රිලීස් කරන්නේ ඔෆිෂියලි මේ කැනඩාව ඇතුලේ අදාළ ප්‍රොවින්ස් එකේ වැඩ කරන්න. ඉතින් ඕගොල්ලෝ දන්නවා කැනඩාව ඇතුලේ ප්‍රොවින්සස් ගණනාවක් තියෙනවා. මම ඉන්නේ බ්‍රිටිෂ් කොලම්බියාවල මගේ ක්‍රෙඩෙන්ෂියල්ස් ඉවැලුවේට් එක කරලා මම ලයිසන් එක මෙහි බ්‍රිටිෂ් කොලම්බියාවල වැඩ කරන්න ගත්තා වුණාට මම හදිස්සිය හරි ඔන්ටාරියෝ වලට හරි එහෙමත් නැත්නම් මැනිටෝබා වලට හරි එහෙමත් නැත්නම් ටොරොන්ටෝ වලට හරි යනවා නම් ඒ අදාළ ප්‍රොවින්සස් වලට තියෙන ගවර්න්මන්ට් බොඩි එක හරහා මට මේ ලැබිලා තියෙන ලයිසන් එක කන්වර්ට් කරගන්න ඕනේ ඒ අදාළ ප්‍රොවින්සස් වලට ගිහිල්ලා වර්ක් කරන්න. එතකොට තමයි ඒ ප්‍රොවින්ස් එක හරහා මට නැවත ලයිසන් එකක් ඉෂුව කරන්නේ ඒ ප්‍රොවින්ස් එක යටතේ වර්ක් කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා මෙහෙට ආව ගමන්ම ඔයාට කරන්න තියෙන පළවෙනිම දේ තමයි ඔයාගේ ID එක ගන්න එක. ඉතින් මේ ID එක හරහා සහ ඔයාගේ પાස්පෝර්ට් එක ඔයා ඉන්නේ වර්ක් පර්මිට් එකකින් නම් ඔයා ඉන්නේ ඕපන් වර්ක් පර්මිට් එකකින් නම් ඔයාට මෙන්න මේ පර්මිට් එක අදාළ වෙනවා ඔයාගේ ක්‍රෙඩෙන්ෂියල්ස් රීවැලුවේට් කරගන්න process එකට. ඉතින් ඔයාගේ ක්‍රෙඩෙන්ෂියල් ඉවැලුවේට් කරාට පස්සේ ඔයාගේ ලයිසන්ස් එක අතට ගත්තට පස්සේ ඊට පස්සේ ඔයාගේ ක්‍රිමිනල් රෙකෝඩ් එක ඊට පස්සේ ඔයාගේ ෆස්ට් ඒඩ් එක අවසානයේදී ඔයාගේ ඉමුනයිසේෂන් සර්ටිෆිකේට් එක. මේ හතරම වැදගත් වෙනවා ඔයාට ඔෆිෂියලි මේ රට ඇතුලේ ටීචර් කෙනෙක් විදියට ඒ කියන්නේ early childhood educator කෙනෙක් විදියට වැඩ කරන්න. ඉතින් සාමාන්‍යයෙන් කැනඩාව ඇතුලේ ක්‍රිමිනල් රෙකෝඩ් එකක් ඕගොල්ලෝ ගන්නවා නම් ඒ report එක ගන්න තියෙන එකම platform එක තමයි online platform එක. online platform එක හරහා ඔයාගේ police clearance එක apply කරනකොට ඔයා මේ රටට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් police clearance එක apply කරන දවස දක්වා date period එකට තමයි ඔයාගේ police clearance එක ඔයාට හම්බ වෙන්නේ. දෙවෙනි එක තමයි ඔයා ෆස්ට් ඒඩ් කෝස් එක කරන්න ඕනේ. කැනඩාව ඇතුලේ අදාළ ප්‍රොවින්සස් වලට අනුව ෆස්ට් ඒඩ් දෙන සර්විසස් තියෙනවා. උදාහරණයක් විදිහට රෙඩ් ක්‍රොස් ගත්තොත් ඕගලන්ට පුළුවන් ඕගලන්ගේ ෆස්ට් ඒඩ් එක කරන්න. ගොඩක් වෙලාවට ඕගොල්ලෝ වර්ක් පර්මිට් එකක ඉන්නවා නම් ඕගොල්ලෝ ඕගලන්ගේ එම්ප්ලොයර්ගෙන් අහලා බලලා ඒ අනුව ඕගලන්ට පුළුවන් ෆස්ට් ඒඩ් එකකට දින බුක් කරලා ඉවරලා ෆස්ට් ඒඩ් එකට ගිහිල්ලා අටෙන්ඩ් වෙලා ඕගලන්ගේ සර්ටිෆිකේට් එක ලබා ගන්න. හැබැයි ඕගොල්ලෝ ඕපන් වර්ක් පර්මිට් එකක ඉන්නවා නම් ඕගලන්ට පුළුවන් ෆස්ට් ඒඩ් එක තනියෙන් බුක් කරගන්න ඒකත් ඔන්ලයින් හරහා. තුන්වෙනි එක තමයි ඉමුනයිසේෂන් සර්ටිෆිකේට් එක. ඕනම චයිල්ඩ් කෙයාර් සෙක්ටර් එකක වැඩ කරනකොට මේ ඉමුනයිසේෂන් සර්ටිෆිකේට් එක අනිවාර්ය දෙයක්. ඉමියුනයිසේෂන් සර්ටිෆිකේට් එකක් කියලා කියන්නේ ඔයා ලංකාවේ ඉඳද්දි ඔයාට ගහලා තියෙන වැක්සින් රෙකෝඩ් එක. මේ වැක්සින්ස් රෙකෝඩ් එකක් ගන්න ලංකාවේ MOH එක හරහා පුළුවන්. මේ ලංකාවේ ගොඩක් දේවල් තාම සිස්ටම් එකකට දාලා නැති නිසා මට වෙච්ච ඉන්සිඩන්ට් එක තමයි මගේ ඉමියුනයිසේෂන් සර්ටිෆිකේට් එක මට තාම ගන්න බැරි වෙලා තියෙනවා. මොකද මම මගේ ඉමියුනයිසේෂන් සර්ටිෆිකේට් එක ගන්න MOH එකට රික්වෙස්ට් කරලා තිබ්බත් තාම ඒක තියෙන්නේ වේටින් ලිස්ට් එකේ. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ වගේ රික්වෙස්ට් ගණනාවක් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ට ඒක දෙන්න විදියක් නැහැ. තාම සිස්ටම් එකකට ඒගොල්ලෝ ඒ රෙකෝඩ්ස් දාලා නැහැ. ඒ හින්දා ඒකට කල් යනවා කියලා. required documents ලබා දෙන එක ගැන ගවර්න්මන්ට් එකකිනුත් සැලකිලිමත් විය යුතුයි. මොකද එතකොට තමයි foreign workers ලට එළියට ගිහිල්ලා කිසිම අපහසුතාවයකින් තොරව වැඩ කරන්න පුළුවන් වෙන්නේ.
ඔයගොල්ලෝ මගේ page එක follow කරලා තියාගන්න. ඒක ඕගලන්ට උදව්වක් වෙයි. මම දාන වීඩියෝ සීරීස් වලින් ඕගලන්ට අවශ්‍ය කරන informations ලබා ගන්න. හැමදාම දෙනවා වගේ මගේ තියෙන එකම advice එක මගේ informations ඕගොල්ලෝ ගන්න. තව informations ඕගොල්ලෝ හොයන්න. හැබැයි own research එකක් අනිවාර්යයෙන්ම කරන්න. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම bye bye.